වෙල්කම් හෝමිස් අපි ඔන්න අලුතින් මයින්ක්‍රාෆ්ට් සීරීස් එකක් පටන් ගන්න කියලා හිතුවා. මම කලින් channel එකේ poll එකකුත් දැම්මා මයින්ක්‍රාෆ්ට් වීඩියෝ බලන්න කියලා. ඒකට ටික දෙනෙක් දාලා තිබ්බා. ඒ හින්දා මම මේ මයින්ක්‍රාෆ්ට් සීරීස් එකක් පටන් ගන්න හිතුවා. මේ මයින්ක්‍රාෆ්ට් සීරීස් එකේ නම් එපිසෝඩ් සමහරවිට 6ක් 7ක් වගේයි. ඉතින් අපි දැන් මේ ගේම් ප්ලේ එක පටන් ගමු. මං හිතන්නේ අපි ස්පෝන් වෙලා තින්නේ ගමක් ගාව. ඒකත් හොඳයි වාසි වැඩි. ඉස්සෙල්ලාම අපි හැමෝම කරනවා වගේ ඉතින් ගහක් කපාගෙන ඉමු ඉතින්. ඕ තව රින්ගෙන් කියලා වෙනවා මීව දෙකට ගහලා. ෂේප් එක ගහ කපා ගමු. දැන් හොඳ පරිසරයක් නේ. මං හිතන්නේ මේක අපි හොඳ දෙයක් වෙයි වගේ. ඉස්සරහට ගමක් ගාවම මේ ස්පෝන් වෙච්ච ඉඳලා එතන ගියක් තියෙනවා. මං හිතන්නේ ඇඳක් ඇති. අපි කෝකටත් කියලා දැන් ඇඳක් ඕකේ තියෙන ඇඳ ගලවගමු. මොකද දැන් රෑ වුණොත් තියෙනවා බැටළු හොයන්න විදියක් නැති හින්දා. කිව්වා වගේ මැදක් තියෙනවා. අපි මේක කඩාගමු ඇඳ. හරි ඕකේ. මම මෙතන වීඩියෝ එක මේ කියන්නේ ගම වටේ පොඩි වටයක් දැම්මා. ඉතින් ස්කිප් කරා ඒ වීඩියෝ ටික. ඔයාලට ඒක බෝරින් වෙයි කියලා හිතලා මම මගේ ඕක් ලොක්ස් ටික ඉස්සෙල්ලා මේ ඕක් ප්ලෑන්ක් කරලා මම මේකෙන් ක්‍රාෆ්ටින් ටේබල් එක හදා ගන්නම්. ඊට පස්සේ මම මෙන්න මෙහෙම ඒ ඕක් ප්ලෑන්ක්ස් ටිකෙන් ස්ටික් ටිකක් හදාගත්තා. ඊට පස්සේ මම ඒකෙන් ඇක්ස් එකක් හදාගත්තා. ඊටත් පස්සේ මම මේකෙන් පියැක්ස් එකක් හදාගත්තා. දැන් අපි බලමු කේව් එකක් තියෙන්නේ කොහෙද කියලා. මම මේකේ එක්ස්ප්ලෝර් කරද්දි මට හම්බුණා මෙන්න මේ වගේ කේව් එකක්. ඒ කේව් එකෙන් මම කොබල්ස්ටෝන් ටිකක් කපාගෙන එතන ස්ටෝන් පිකැක්ස් එකක් හදාගත්තා. ඊට පස්සේ ස්ටෝන් සෝඩ් එකක් හදාගත්තා. ඊට පස්සේ එතනම තිබ්බා කෝල් වගේක්. ඒ කෝල් ටිකත් කඩාගෙන මම කේව් එක ඇතුළට ගියා. කොහොමරි ඒ කේව් එකේ තිබිලා මට හම්බුනේ කෝල් විතරයි. කමක් නැහැ. මම මේ කෝල් ටිකත් අරගෙන මම ආයේ ගමට ගියා බුදිය නිදිය ගන්න. ඊට පස්සේ උදේ වරුවේ ආවිල්ලා මම ආයේ මේ කේව් එක එක්ස්ප්ලෝර් කරනවා. එහෙනම් ඔන්න උදේ පාන්දරම නැගිටලා මම ආයෙත් අර කේව් එක හොයාගෙන ගියා. කොහොමරි ද්වන්ද සටනකින් පස්සේ මගේ වම්මටේටත් මට බයි කියන්න සිද්ධ වුණා. anyway කොහොමරි මට විලේජස් ලගෙන් හම්බෙච්ච චෙස් ප්ලේට් එක යාම ටිකටයි අමතරව මම මේ මයින් කරපු අයන් වලින් ටූල්ස් ටිකකුයි යාම ටිකකුයි ආයෙ හදාගත්තා. ඕකේ බොයිස්, මගේ අද ගෝල් එක මම මේ විදිහට තමයි කම්ප්ලීට් කරේ. ඉතින් එහෙනම් අදට මම යන්නම්. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න එනවා. අඩුපාඩු තියෙනම් කමෙන්ට් කරන්න. බයි බයි.